වෙනදා වගේම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ස්පීඩ් මූවි අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ මේ අවුරුද්දේ අලුතෙන්ම නිකුත් වුණ ට්‍රාමා ගැන තමිල් මූවි එක ගැන. ක්‍රයිම් ටෙලර් කැටගරි වලට අයිති වෙන මේ මූවි එක මේ වන විට IMDb 5.4 වාර්තා කරගන්න සමත් වෙලා තියෙනවා. සුපුරුදු පරිදි කතාව පැත්තට ගියොත් ධනවත් විවාහක යුවලක් ඉන්නවා. ඉතින් මේ විවාහක යුවලට දරුවන් නැති නිසා ලිංගික සරුභාවයට ප්‍රතිකාර ලබමින් ඉන්නකොට මේ අය කීයටවත් හිතපු නැති කරදර කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ සිද්ධියට සමාන්තරව තවත් තරුණ කපල් එකක ප්‍රේම සම්බන්ධතාවයක් තිදරා යන සිදුවීමක් එක්කම මේ සිද්ධි දෙකම සම්බන්ධ කරමින් රාශිගත කල්ලියක් විසින් සැලසුම් කරන ලද කම්පන සහිත සිදුවීම් මාලාවක් තමයි මේ කතාව පුරාවටම දිගහැරෙන්නේ. පටන් ගත්ත වෙලේ ඉඳලා අවසාන විනාඩිය වෙනකම්ම ට්‍රිල් එකේ කුතුහලයකින් බලන්න පුළුවන් අවසානයේ අපි හිතන් ඉන්න දේවල් විවිධ හේතු නිසා වෙනස් වෙන ගොඩක්ම සංවේදී අවසානයක් තියෙන මේ මූවි එක අවසාන වෙනකම්ම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලනවත් එක්කම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. ඔයාලා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔය පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට මේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ විවාහක යුවලට වගේම තරුණ කපල් එකට මේ කල්ලියේ ක්‍රියාකාරකම් නිසා මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වේවිද? මොන වගේ දෙයක් හේතු කරගෙනද මෙයාලා මේ කල්ලියට සම්බන්ධ වුනේ? අවසානයේ මොන වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වේවිද? මේ අයට මේ අයගේ ජීවිත බේර ගන්න පුළුවන් වේවිද කියන දේවල් වලට උත්තර හොයාගෙන අපි යමු එහෙනම් අද ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව පැත්තට. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මණී රමේෂ් කියන දෙන්නව. මේ දෙන්න කාර් එකක යද්දි ඉස්සරහා පොලිස් චෙක් පොයින්ට් එකක් තියනවා දකින්නවා. පොලිසිය යන වාහන ඔක්කොම චෙක් කරනවා දැකලා මේ දෙන්න ගොඩක්ම කලබල වෙනවා. ටික වෙලාවකින් පොලිසිය මේ කාර් එකත් චෙක් කරනවා. එතකොට කාර් එකේ ඩිකියේ ඩෙඩ් බොඩි එකක් තියෙනවා කොස්තාපල් දකින්නවා. ඒ නිසා කොස්තාපල් ඉන්ස්පෙක්ටර්ට කතා කරලා ඒ ඩෙඩ් බොඩි එක පෙන්නනවා. ඒක දැකලා පොලිසියට වඩා මණී රමේෂ් දෙන්න ගොඩක්ම ෂොක් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජීව කියන කොල්ලව. ජීව යාළුවෝ හම්බෙන්න යන්න ලෑස්ති වෙනවා. එතකොට තමයි ජීව දැනගන්නේ එයාගේ කලිසම් සාක්කුවේ තිබ්බ සල්ලි හොරකම් කරලා කියලා. ඒ නිසා ජීව තාත්තට බනිනවා පුතාගෙන් සල්ලි හොරකම් කරන්න ලැජ්ජ නැද්ද කියලා. එතකොට තාත්තා කියනවා එයා ජීවගේ සල්ලි හොරකම් කළේ නැහැ කියලා. එයාට එහෙම ජීවගේ සල්ලි හොරකම් කරන තත්වයක් ආවොත් තාත්තා වහකාලා මැරෙනවා කියලා මෙතනදී කියනවා. ඒත් ඉතින් තාත්තා මේ බොරු රඟපෑමක් කරන්න කියලා ජීව හොඳටම දන්නවා. එතකොට ජීවට යාළුවා කෝල් කරපු නිසා ජීව එතනින් පිටත් වෙලා යනවා. ඉතින් ඇත්තටම ජීවගේ සල්ලි තාත්තා තමයි හොරකම් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සෙල්වි කියන කෙල්ලව. සෙල්විගේ අම්මටයි තාත්තටයි ඕනේ කසාදයක් පදින වයසේ ඉන්න සෙල්විව ණයක් වෙලා හරි කසාදයක් කරලා දෙන්න. ඒකට එයාලා සෙල්විගේ ලොකු තාත්තගෙන් පොලියට සල්ලි ගන්න හදන එක සෙල්විට ආරංචි වෙනවා. ඒත් සෙල්වි එහෙම කසාද බැඳලා ගියාම ගත්ත ණය ගෙවා ගන්න බැරුව දෙමාපියෝ දුක් විඳිනවා දකින්න සෙල්වි කැමති නැහැ. ඒ නිසාම සෙල්වි කසාද බඳින්න කැමති වෙන්නේ නැහැ. සෙල්වි අම්මට කියනවා ඉස්සෙල්ලා යා හම්බ කරලා තාත්තට හොඳ ටැක්සියක් අරගෙන දෙන්න ඕනේ කියලා. තාත්තා කැඩුණු වීල් එකේ හයර් දුවන එක ගැන සෙල්වි ගොඩක්ම දුක් වෙනවා. ඉතින් සෙල්ලි කසාද බඳින්න කැමති වෙන්නේ නැති එකට සෙල්ලිගේ අම්මා නම් ඉන්නේ ටිකක් අවුලෙන්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රඝුව. රඝුගේ වාහනේ මගදී කැඩෙනවා. ඒ නිසා රඝු එයාගේ හොඳම යාළුවා සුන්දරට කෝල් කරලා එයා වෙතනට ගෙන්න ගන්නවා. ඊට පස්සේ සුන්දර එතනට ආවම සුන්දර්ගේ වාහනේ ඔෆිස් එකට යන්න පිටත් වෙනවා. සුන්දර් කියනවා එයා රිපෝට් එකක් ගන්න හොස්පිටල් එකට ගිහින් ඉද්දි තමයි රඝු කෝල් කළේ කියලා. මේ වෙලාවේ රඝුගේ වයිෆ් රඝුට වීඩියෝ කෝල් එකක් ගන්නවා. රඝුට පොඩි දුවෙක් ඉන්නවා. ඒ දුව රඝු එක්ක වගේම සුන්දර් එක්කත් කතා කරනවා. සුන්දර් වගේම සුන්දර්ගේ වයිෆ් ගීතත් ළමයින්ට ගොඩක් ආසයි. ඒත් මේ දෙන්නට ළමයි නැහැ. ඒ නිසා මේ අය ඒ වෙනුවෙන් එක එක ට්‍රීට්මන්ට් කරලා බලනවා. ඒත් ළමයි නැති එකට ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ සුන්දර්ගේ. ඒත් අවුරුදු 4ක් ගියත් සුන්දරට එයාට එහෙම ප්‍රශ්නයක් තියෙන නිසා තමයි ළමයි නැත්තේ කියලා ගීතට කියා ගන්න බැරි වෙලා තියෙනවා. ඒ ගැන රඝුගේ අතින් කියලා සුන්දර ගොඩක් දුක් වෙනවා. එයාගේ ප්‍රශ්නේ නිසා ගීතට දරුහුරතල් බාන්න වාසනාවක් නැති වුණ එකට සුන්දර ගොඩක් පසුතැවෙනවා. රඝු කියනවා වයිෆ්ට වැඩි කාලයක් බොරු කරන එක හොඳ දෙයක් නෙවෙයි කියලා. ඒත් සුන්දරට ඒ ගැන වැඩි හිතලා අවුල් ගන්න එපා කියලා රඝු කියනවා. ජීව යාළුවා එක්ක කඩේ ළඟට වෙලා මග බලාගෙන ඉන්නවා. එයා පස්සෙන් යන කෙල්ල එනකන්. ඉතින් ජීව මෙහෙම සෙල්විගේ පස්සෙන් තමයි යන්නේ. ජීව එදත් එයාගේ පස්සෙන් එනවා දැකලා
සෙල්ලි ජීවට කතා කරලා නම අහනවා. ඊට පස්සේ ජීවට ආයෙයාගේ පස්සෙන් එන්න එපා කියලා සෙල්ලි ජීවට හොඳටම බැනලා එතනින් පිටත් වෙලා යනවා. එතකොටත් ජීව යන සෙල්ලිට කතා කරලා කියනවා සෙල්ලිට සාරිය ගොඩක් ලස්සනයි කියලා එකපාරක් හරි ඇඳලා බලන්න කියලා. රමේෂ් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න වයසක සීයා කෙනෙක්ව දකිනවා. ඒත් එයා ළඟ සල්ලි තියනවද කියලා රමේෂ්ට හිතා ගන්න බෑ. ඒක නිසා පෑන් විකුණන පොඩි කොල්ලෙක්ට රමේෂ් කියනවා ඒ සීයාට පෑනක් විකුණුවොත් එයා ඒ කොල්ලට සල්ලි දෙන්නම් කියලා. ඒක අහලා පොඩි කොල්ලා ගිහින් සීයාට පෑනක් විකුණනවා. ඒ සල්ලි දෙන්න පර්ස් එක එළියට ගත්තාම තමයි ඒකේ සල්ලි තියනවා කියලා රමේෂ් දකින්නේ. ඒ නිසා රමේෂ් ඒ සීයාගේ පර්ස් එක හොරකම් කරනවා. ඒක පොඩි කොල්ලා දැකලා රමේෂ්ගෙන් මේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් කොටසක් ඉල්ලනවා. ඒකට රමේෂ් අකමැති වුණ නිසා රමේෂ් සීයාගේ පර්ස් එක හොරකම් කළා කියලා පොඩි කොල්ලා කෑ ගහනවා. ඒ නිසා රමේෂ් ඉක්මනට එතනින් දුවලා පැන ගන්නවා. මණී ලොක් කරලා තියෙන කාර් එකකට හොරෙන් ඇතුළු වෙලා ඒකේ තියෙන පොඩි බඩු හොරකම් කරනවා. ඊට පස්සේ මේ මණී රමේෂ් දෙන්නම යන්නේ එයාලා දන්න කෙනෙක් වෙන මැකැනික් ෂේකර් ළඟට. ඉතින් රමේෂ් හොරකම් කරගෙන ආව පර්ස් එකේ තියෙන්නේ රුපියල් 200යි. මේ දේවල් දැකලා ෂේකර් කියනවා දෙන්නට ගිහින් කාර් එකක් හොරකම් කරගෙන එන්න කියලා. ඒකට හොඳ ගාණක් දෙන්නම් කියලා ෂේකර් කියනවා. සෙල්වි වැඩ කරන්නේ ෂෙඩ් එකක. ඒ නිසා ජීව සෙල්ලිව බලන්න එතනට යනවා. සෙල්ලි එක්ක කතා කරන්න ඕන නිසාම ජීව එතන වැඩි වෙලාවක් ඉන්නවා. ඒක මේ ෂෙඩ් එකේ ඕන දැකලා සෙල්ලිට හොඳටම බනිනවා. ඒ නිසා මැනේජර් ජීවට බැනලා එතනින් යන්න කියනවා. සෙල්ලිටත් පාඩුවේ වැඩ කරන්න කියලා මැනේජර් බනිනවා. ඊට පස්සේ අපිට බයික් එකේ යන කොල්ලෝ දෙන්නෙක්ව පෙන්නනවා. ඒ කොල්ලෝ දෙන්න මාක්ස් වලින් මුහුණ කවර් කරගෙන පොසත් ගෙදරකට රෑ හොරෙන් ඇතුළු වෙනවා. එතකොට ඒ ගෙදර ඉන්න කපල් එකට හොඳටම නිින්ද ගිහින් ඉන්නවා මේ දෙන්න දකිනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ගුරු කියන මැරයව ගුරු කොල්ලෙක්ට ලේවැක් එන්නකන් හොඳටම ගහනවා. එතකොට ගුරුගේ ගෝලයෝ කපල් එකක්ව මෙතනට අරගෙන එනවා. ගුරු එයාලගෙන් අහනවා එයාලට පොලිසියට යන්න එපා කියලා කලින්ම කිව්ව නේද කියලා. ඊට පස්සේ ගුරුවේ කොල්ලට ගහලා මරලා දානවා. එයා එපා කියද්දි පොලිසියට ගියේ ඇයි කියලා අහලා ගුරු මේ කපල් එකවත් කපලා මරලා දානවා. රමේෂ්ලා මෙච්චර දවසක් පොඩි හොරකම් විතරනේ කළේ. ඒ දෙන්න පළවෙනි පාරට කාර් එකක් හොරකම් කරන්න යන නිසා කාර් එක කොහොමද හොරකම් කරන්න කියලා ප්ලෑන් කරනවා. සුන්දර් රෑ වෙලා වැඩ ඉවරලා ගෙදර එනවා. තවත් එයාට එයාගේ ප්‍රශ්නේ රහසක් විදිහට තියාගන්න අමාරුයි කියලා හිතන සුන්දර් ගීතට ඒ ගැන කියන්න තීරණය කරනවා. ඒ නිසා සුන්දර් ගීතට ටිකක් කතා කරන්න ඕනි කියනවා. එතකොට ගීතා සුන්දරට එයා ගිය පොඩි ළමයෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් ගැන කියනවා. ඒ අයට ගොඩක් කල් ගිහින් තමයි ඒ ළමයාව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කල් ගිහින් හරි එයාටත් ළමෙක් හම්බ වෙයි කියලා ගීතා ඉන්නේ ලොකු බලාපොරොත්තුවකින්. එයාගේ හිතේ ළමයෙක්ව හදන්න තියෙන ආසාව ගැන ගීතා සුන්දර්ගේ අතින් කියනවා. මේ තරම් ළමයෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ගීතාගේ හිත රිද්දන්න සුන්දර් කොහොමටවත්ම කැමති නැහැ. ඒක නිසා ගීතා ගැන ගොඩක් හිතෙන් දුක් වෙන සුන්දර් මේ වෙලාවේ එයාගේ ප්‍රශ්න ගැන ගීතට කියන්නේ නැහැ. ඒ නිසා රෑ නිින්ද නැතුව සුන්දර් ඒ ගැන කල්පනා කරනවා. ඊට පස්සේ ඔන්න රෑ ෂෙඩ් එක වහලා කලෙක්ෂන් සල්ලි දෙන්න යන්න හදද්දිම මැනේජර්ට ගෙදරින් කෝල් එකක් එනවා. ඉතින් එයාගේ පුතා ලෙඩ වෙලා නිසා පුතාව හොස්පිටල් එකට ගෙනියන්න මැනේජර්ට දැන් යන්න වෙනවා. ඒක නිසා මැනේජර් සෙල්ලිට කියනවා කලෙක්ෂන් සල්ලි ෂෙඩ් එකේ ඕනට ගිහින් දෙන්න කියලා. ඊට පස්සේ සෙල්ලි එයාව එක්කගෙන යන්න එන්න කියලා තාත්තට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සෙල්ලි තාත්තගේ යාළුවා කුමාර්ට කෝල් කරනවා. එතකොට කුමාර් කියනවා තාත්තා වෙන හයර් එකක් ගිහින් ඉන්නේ කියලා. ඒ නිසා සෙල්ලි ඕනගේ ගෙදරට යන්න කුමාරව ගෙන්න ගන්නවා. කුමාර් සෙල්ලිට කියනවා සෙල්ලි කසාද බඳින්නේ නැති එකට තාත්තා ඉන්නේ ගොඩක් දුකෙන් කියලා. එතකොට තමයි සෙල්ලි කියන්නේ එයා අකමැත්තක් නිසා නෙවෙයි දැනට කසාද බඳින්නේ නැතුව ඉන්නේ කියලා. සෙල්ලිට ඕනේ ඉස්සෙල්ලාම හම්බ කරලා එයා වෙනුවෙන් දුක් විඳින අම්මා තාත්තට මොන හරි දෙයක් කරන්න. ඊට පස්සේ තමයි එයාට කසාදයක් ගැන හිතන්න පුළුවන් කියලා සෙල්ලි කුමාර්ට කියනවා. කුමාර් කියනවා සෙල්ලි සල්ලි ඕනට දීලා එනකම් එයා වීල් එකට වෙලා ඉන්නම් කියලා. ඊට පස්සේ සෙල්ලි කලෙක්ෂන් සල්ලි දෙන්න ඕනගේ ගෙදරට යනවා. එතකොට ඕන ඉන්නේ හොඳටම බීලා. ඒ නිසාම ඕන සෙල්ලිත් එක්ක වැරදි විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ මේ පාරෙන් යන ජීව කුමාරව දැකලා කතා කරනවා. කුමාර් කියනවා සෙල්ලි කලෙක්ෂන් සල්ලි ඕනට දෙන්න ගිය නිසා එයා එනකන් ඉන්නේ කියලා. ඒත් කුමාර් දැන් විනාඩි 10කට වඩා මෙතන ඉන්නවා කියලා දැනගත්තම ජීවට සැක හිතිලා ඕනගේ ගේ ඇතුළට යනවා. එතකොට ඕන සෙල්වි එක්ක වැරදි විදිහට හැසිරෙන්න හදන එක දැකලා ජීව ඕනට ගහලා හොඳටම බනිනවා. මේක නිසා සෙල්විව ජොබ් එකෙන් එහෙම අයින් කළොත් මෙතන වුණ දේ එළියට ගිහින් ඕනටම තමයි ලැජ්ජ වෙන්නේ කියලා ජීව බනිනවා. ඒක නිසා කේන්තියට ඕන කියනවා ජීව කවදා හරි මැරුම් කන්නේ ඕනගේ අතින් කියලා. ඊට පස්සේ ජීව කලෙක්ෂන් සල්ලි ගණන් කරපු නිසා සෙල්ලි පරක්කු වෙලා තියෙන්නේ කියලා කුමාරට බොරුවක් කියලා සෙල්ලියෝ ට්‍රීවිල් එකේ එතනින් පිටත් කරලා යවනවා. මෙහෙම යන ගමන් සෙල්ලි එයාට උදව් කරපු ජීව දිහා බලනවා. ඇත්තට මුලින් ඉඳන්ම සෙල්ලි ජීවට කැමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ. ජීව කිව්ව විදියට සෙල්ලි අනිත් දවසේ සාරියක් ඇඳගෙන ගිහින් ජීවට කතා කරනවා. මෙහෙම දෙන්න ආදරය කරන්න පටන් ගන්නවා. කාලේ ගෙවිලා යද්දි මේ දෙන්නගේ ලිමිට් එකක් නැතුවම ඇසුරු කරන්න ගන්නවා. කොහොම වුණත් ජීව කරන ජොබ් එක මොකක්ද? ජීව දවස් ගාණක් ෆෝන් එක ඕෆ් කරගෙන යන්නේ
කොහෙද කියලා ජීවගේ යාළුවා බාබුවත් දන්නේ නැහැ. යාළුවා ජීවගෙන් ඒ ගැන ඇහුවත් ජීව ඒකට හරි උත්තරයක් දෙන්නේ නැතුව ෂේප් වෙනවා. ළඟ වැඩකට ආව ගමන් රඝු සුන්දර්ගේ ගෙදරටත් එනවා. එතකොට ගීතා යෝගා ක්ලාස් එකකට ගිය නිසා සුන්දර් විතරයි ගෙදර ඉන්නේ. සුන්දර් කියනවා ගීතා ළමයෙක් ගැන ගොඩක් හීනමවනවා කියලා. ඒ නිසා දැන් ගීතට ඇත්ත කියලා ඒ හීන ඔක්කොම විනාශ කරන්න හයියක් නැහැ කියලා සුන්දර් කියනවා. ඒත් ඒකට වැඩි කාලයක් ගන්න එපා කියලා හිතට හයියක් අරගෙන පුළුවන් ඉක්මනට ගීතට ඇත්ත කියන්න කියලා රඝු කියනවා. එතකොට සුන්දර් බලන්න ගත්ත පත්තරේ ඇතුලේ තිබිලා ලීප්ලට් එකක් බිමට වැටෙනවා. ඒකේ තියෙන්නේ ළමයි නැති අයට ට්‍රීට්මන්ට් කරලා ඒ හීනේ හැබෑ කරන හොස්පිටල් එකක් ගැන විස්තර. සුන්දර් කියනවා එයාලා ළමයි වෙනුවෙන් ගොඩක් ට්‍රීට්මන්ට් try කරලා තියෙනවා කියලා. ඒ නිසා මේ ට්‍රීට්මන්ට් එකක් try කරලා බලන්න ඕනේ කියනවා. එතකොට රඝු කියනවා සුන්දරට කරන දෙයක් ගීතා එක්ක කතා බහ කරලා කරන්න කියලා. රමේෂ් මණී දෙන්න රෑ පාක් කරලා තිබ්බ කාර් එකක් හොරකම් කරලා සේකර්ගේ ගෑරේජ් එකට අරගෙන යනවා. ඒත් මේ කාර් එක චෙක් කරලා බලලා සේකර් මේ කාර් එකට මේ අයට 50000ක් දෙන්නම් කියනවා. මීට වඩා ලොකු ගාණක් ඕන නම් ඊළඟ පාර ක්වොලිටි කාර් එකක් හොරකම් කරගෙන එන්න කියලා සේකර් මේ දෙන්නට කියනවා. අනිත් දවසේ සුන්දර අර හොස්පිටල් එකට රඝු එක්කම ගිහින් ડોක්ටර්ව හම්බ වෙලා අවශ්‍ය ටෙස්ට් එහෙම කරගන්නවා. ඊට පස්සේ ටෙස්ට් රිපෝට් ටික අරගෙන සුන්දර් චීෆ් ડોක්ටර්ව හම්බ වෙලා එයාගේ ප්‍රශ්නේ ගැන කියනවා. එතකොට චීෆ් ડોක්ටර් කියනවා මේ ප්‍රශ්නේ බෙහෙත් පෙති වලින් විතරක් විසඳන්න පුළුවන් කියලා. ඒක නිසා සුන්දර්ටයි වයිෆ්ටයි එක දිගටම මාසයක් බොන්න කියලා ડોක්ටර් බෙහෙත් පෙති වගේක් දෙනවා. ඒත් සුන්දර් මේ ගැන ගීතට කියන්න යන්නේ නැහැ. සුන්දර් හොරෙන්ම තේ වලට බීම් වලට මේ බෙහෙත් එක දාලා ගීතට බොන්න දෙනවා. දවසක් සෙල්විට එකපාරම වමන යනවා. අම්මා හිතන්නේ කාපු කෑමක් අවුල් ගිහින් සෙල්විට වමන ගියා කියලා. ඒත් සෙල්විට ඒ ගැන සැක හිතෙනවා. ඒ නිසා එවලෙම සෙල්වි පාමසියට ගිහින් ප්‍රෙග්නන්සි ටෙස්ට් කිට් එකක් අරන් චෙක් කරලා බලනවා. එතකොට තමයි සෙල්ලි දැනගන්නේ එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ කියලා. ඒක දැනගත්තාම සෙල්ලි ගොඩක්ම කලබල වෙලා ජීවට කෝල් ගන්නවා. ඒත් ජීවගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ නිසා සෙල්ලිගේ හිතේ තියෙන බය තවත් වැඩි වෙනවා. සෙල්ලි හොඳටම අවුලෙන් ඉන්න නිසා යාළුවත් සෙල්ලිගෙන් ඇයි අවුලෙන් ඉන්නේ කියලා අහනවා. ඒත් සෙල්ලි යාළුවටත් ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. සෙල්ලි අවුලෙන්ම වැඩ ඉවරලා ගෙදර යන්න යනකොට වීල් එක චෙක් පොයින්ට් එකක් ළඟ නතර කරනවා. එතකොට සෙල්ලි සයිඩ් කණ්ණාඩියෙන් දකිනවා ජීව බයික් එකෙන් එතනින් යනවා. මණී ගැහණු කෙනෙක් වගේ ඇඳගෙන කාර් එකක් හොරකම් කරන්න යනවා. ඒත් ඒකේ ආව මිනිස්සයා මේ දෙන්නම හොරු කියලා දැනගෙන දෙන්නටම හොඳටම ගහලා දාලා මෙතනින් පිටත් වෙලා යනවා. ගීතා උදේ යෝගා කර කර ඉද්දි සිහිය නැති වෙනවා. ඒක නිසා ડોක්ටර් කෙනෙක් ගෙනල්ලා චෙක් කරලා බලනවා. ඉතින් ගීතාව චෙක් කරලා බලලා ડોක්ටර් කියනවා ගීතා ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඒක අහලා ගීතා ගොඩක්ම සතුටු වෙනවා. සුන්දරුත් ගීතා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම ගොඩක් සතුටු වෙනවා. ගොඩක් සතුටින් ඉන්න ගීතා එයාට ළමයෙක් හම්බුනාම ඒ ළමයාව ආදරෙන් බලා ගන්න විදිය ගැන එයාට මැවිලා පේනවා. ඊට පස්සේ මේ සතුට සමරන්න මේ දෙන්න රඝුවයි එයාගේ වයිෆ්වයි දෙන්නවම ඩිනර් එකකට ගෙන්න ගන්නවා. ඒ වෙලාවේ මේ ගීතා කැම ලෑස්ති කරන්න පහලට යනවා. ඒ වෙලාවේ ගීතට ගුරු කියලා පුද්ගලයෙක්ගෙන් කෝල් එකක් එනවා. ගුරු ගීතාගෙන් අහනවා එයාගේ බඩේ ඉන්න ළමයාගේ තාත්තා කවුද කියලා දන්නවද කියලා. ගුරු WhatsApp එකෙන් ගීතට වීඩියෝ එකක් එවනවා. ගීතා සුන්දර් දෙන්න නිදාගෙන ඉද්දි ගෙදරට හොරෙන් එන මාක්ස් එකක් දාගත්ත කොල්ලෙක් ගීතාව දූෂණය කරලා තියෙනවා. ඒක තව කෙනෙක් වීඩියෝ කරලා තියෙනවා. ගුරු ගීතට කියනවා එයාට ලක්ෂ 5ක් ඕනි කියලා. ඒක දුන්නේ නැත්නම් එයා මේ වීඩියෝ එක ලීක් කරනවා කියලා තර්ජනය කරනවා. මේ නිසා ගීතා මේ ගැන සුන්දරට කියනවා. ඒත් එක්කම ඔන්න සෙල්ලි ජීවගේ ෆොටෝ එකක් අම්මට පෙන්නලා කියනවා එයා ආදරය කරන කොල්ලා කියලා. එතකොට ජීවගේ විස්තර අහන අම්මා කියනවා ජීව හොඳ කොල්ලෙක් නම් එයාලා සෙල්විට ජීවව කසාද බඳලා දෙන්නම් කියලා. ඒත් ජීව ගැලපෙන්නේ නැති කොල්ලෙක් වුණොත් අම්මලා බලන කොල්ලෙක්ව කසාද බඳින්න කියලා එයාට පොරොන්දු වෙන්න කියනවා. එතකොට ජීව නිසා එයා දැන් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ කියලා සෙල්ලි අම්මට කියනවා. ඒක අහලා අම්මට ගොඩක් කේන්ති ගිහින් සෙල්ලිට ගහලා හොඳටම බනිනවා. මේ වෙලාවේ සෙල්ලිගේ තාත්තා ගෙදර එනවා. අම්මා කියනවා තාත්තට ඒ ගැන දැනගන්න තියන්න එපා කියලා. ඒ ගැන උදේට කතා කරමු කියලා සෙල්ලිව අම්මා කාමරයට යවනවා. රමේෂ් මණී දෙන්න එයාලට කාර් එකක් හොරකම් කරන්න බැරි වුණ එකට අවුලෙන් කඩයක් ළඟට වෙලා ඉන්නවා. එතකොට කාර් එකකින් එතනට එන දෙන්නෙක් කාර් එකෙන් බහලා කඩේට යනවා. මේ දෙන්න දකිනවා. රමේෂ් දකිනවා එයාලා කාර් එකේ මෙතර දාලා ගිහින් තියනවා කියලා. ඒ නිසා මේ දෙන්න ඒ කාර් එක හොරකම් කරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් මෙහෙම කාර් එක හොරකම් කරගෙන යන රමේෂ් මණී දෙන්නව තමයි අපි මේ කතාව මුලින්ම දැක්කේ. එහෙම යනකොට තමයි චෙක් පොයින්ට් එකෙන් මේ කාර් එක චෙක් කළාම ඩිකියේ තිබිලා ඩෙඩ් බොඩි එකක් හම්බ වෙන්නේ. ඉතින් මේ විදිහට මැරලා ඉන්නේ ජීවා. ඊට පස්සේ පොලිසිය මේ දෙන්නව ජිප් එකට නංග ගන්නවා. රමේෂ් කියනවා මර්ඩර් කේස් එකකට එයාලව අහු වුණොත් ජීවිත කාලෙම හිරේ ඉන්න වෙයි කියලා. ඒ නිසා එතන
එතනට ලොකු ලොරියක් එද්දිම මේ දෙන්නා ජිප් එකෙන් එළියට පැනලා දුවනවා. ඉන්ස්පෙක්ටර් මේ දෙන්නගේ පස්සෙම පන්නගෙන ගියත් මේ දෙන්නව අල්ලගන්න බැරි වෙනවා. පොලිසියෙන් බේරලා යන ගමන් මණි එයාට හිරේ යන්න වෙයි කියලා හොඳටම බය වෙනවා. එතකොට රමේෂ් කියනවා එයාලා නොකරපු වරදකට දඬුවම් විඳින්න ඕනේ නැහැ කියලා. ඒක නිසා මේ කේස් එකෙන් බේරෙන්න නම් ඉස්සල්ලාම අර කාර් එකෙන් බහලා කඩේට ගිය දෙන්නව හොයාගන්න ඕනේ කියනවා. සුන්දර් ගීතාව මිනිස්සෙක් බ්ලැක්මේල් කරන එක ගැන රඝුට කියනවා. එයාගේ ප්‍රශ්නේ හංගපු නිසා තමයි ගීතට මෙහෙම දෙයක් උනේ කියලා සුන්දර් දුක් වෙනවා. සුන්දර් කියනවා එයාලා හොස්පිටල් එකට ගියාට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ කියලා. ඒ නිසා හොස්පිටල් එකට ටිකක් ගිහින් බලමු කියලා රඝු එක්ක ඒ හොස්පිටල් එකට යනවා. ඒත් එතකොට ඒ හොස්පිටල් එකම හිස්. ඒ නිසා රඝු අහල පහලින් විස්තර අහලා බලන්න යනවා. ටික වෙලාවකින් රඝු ඇවිත් කියනවා ලොකු කාලයක් මේ හොස්පිටල් එක හිස් කියලා අහල පහලයි කියනවා කියලා. මේ නිසා සුන්දර් හොඳටම අවුල් යනවා. ඒ නිසා සුන්දර් පොලිසියට යමුද කියලා අහනවා. ඒත් ඒකෙන් ගීතගේ නම කැත වෙනවා කියලා ටිකක් ඉවසලා බලමු කියලා රඝු කියනවා. තාත්තා උදේ සෙල්විගේ අම්මගෙන් අහනවා සෙල්වි වැඩට යන්නේ නැද්ද කියලා. සෙල්විට අසනීප නිසා අද වැඩට යන්නේ නැහැ කියලා අම්මා බොරුවක් කිව්ව නිසා තාත්තා වැඩට යනවා. ඊට පස්සේ අම්මා සෙල්විට මේ කරගත්ත දෙයට හොඳටම බැනලා අහනවා ජීවයේ ගෙදර අය මේ ගැන දන්නවද කියලා. සෙල්වි නෑ කියනවා. ඒ නිසා අම්මා එයා දන්න නර්ස් කෙනෙක් ඉන්නවා කියලා එතනට ගිහින් ළමයාව නැති කරමු කියලා සෙල්විට කියනවා. ඒත් සෙල්වි කියනවා එයාට ළමයාව නැති කරන්න බැහැ කියලා. මේක අහලා සෙල්විගේ අම්මට තවත් කේන්ති යනවා. ඩෙඩ් බොඩි එක ඩිකියේ තියාගෙන පොලිසියට අහුණු අපරාධකාරයෝ දෙන්නව පොලිසියට අල්ලගන්න බැරි වුණ එක ගැන දේශපාලඥයෙක් කතා කරන්න ගන්නවා. ඒක උනේ CM ගේ ඒරියා එකේ නිසා CM ගේ පාලනය ගැන ඒ අය වැරදි කියන්න ගන්නවා. ඒ නිසා CM කමිෂනර්ට කියනවා රෑ එළි වෙන ටිකට අපරාධකාරයෝ දෙන්නව අල්ලලා ඒ කේස් එක වහන්න කියලා. ඊට පස්සේ කමිෂනර් ඉන්ස්පෙක්ටර්ට කෝල් කරලා කියනවා අද රෑ එළි වෙන්න කලින් කොහොම හරි මේ කේස් එක ඉවරයක් කරන්න කියලා. සෙල්විගේ අම්මා නිවුස් බල ඉද්දි සෙල්වි කෑම එකක් බෙදාගෙන ඇවිත් කන්න ගන්නවා. එතකොට ජීවගේ ඩෙඩ් බොඩි එක හම්බුන එක ගැන ජීවගේ ෆොටෝ එකක් දාලා නිවුස් වල පෙන්නනවා. ඒ ෆොටෝ එක දැක්ක ගමන් ඒ මැරලා තියෙන සෙල්වි යාළුවා ඉන්නවා කිව්ව ජීව කියලා සෙල්විගේ අම්මා අඳුර ගන්නවා. ඉතින් ඒකෙන් ෂොක් වෙන අම්මා ජීව මැරලා කියලා සෙල්විට කියනවා. ඒත් සෙල්වි එක ගණන් ගන්න නැතුව පාඩුවේ කෑමක් කනවා. එතකොට අපිට සෙල්විගේ අතීත කතාව පෙන්නනවා. එදා සෙල්වි ජීව චෙක් පොයින්ට් එක ළඟින් යනවා දකින්නවනේ. ඒ නිසා සෙල්වි ට්‍රීවිල් කාර්යයට කියලා ජීව ෆලෝ කරගෙන යනවා. ජීව මෙහෙම යන්නේ ගුරු ළඟට. ඉතින් මේ ජීව ගුරු ළඟ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ ගුරු ළඟ තමයි අර සුන්දර රවට්ටපු ඩොක්ටර්ත් වැඩ කරන්නේ. මේ වෙලාවේ ගුරු බ්ලැක්මේල් කරපු ගෑනු කෙනෙක් ලක්ෂ 50ක් මෙතනට ගෙනත් දෙනවා. ඩොක්ටර් දුන්නු බෙහෙත් බිව්වම මේ කපල් එකටම සිහිය නැති වෙලා තියෙනවා. එතකොට මාක්ස් එකක් දාගෙන තව කෙනෙක් එක්ක ඒකෙදට ජීව හොරෙන්ම ගිහින් තියෙනවා. ඊට පස්සේ ජීවයේ ගෑනු කෙනාව දූෂණය කරන එක අනිත් කෙනා වීඩියෝ කරගෙන තියෙනවා. ඉතින් මේ සිස්ටම් එකට තමයි මේ ගුරුගේ ගෲප් එක ගෑනු කට්ටිය බ්ලැක්මේල් කරලා සල්ලි ගන්නේ. ඒ ගෑනු කෙනා කියනවා එයා පොලිසියට යන්නේ නැහැ කියලා එයාගේ වීඩියෝ එක ඩිලීට් කරන්න කියලා. ඒත් ගුරු කියනවා වීඩියෝ එක එයා ළඟ තියෙනකන් තමයි එයාලට ආරක්ෂාවක් තියෙන්නේ කියලා. එතකොට ජීව කියනවා ඒක නා පොලිසියට යන්නේ නැති වෙයි කියලා වීඩියෝ එක දෙමු කියලා. ළමයාගේ තාත්තම කිව්ව නිසා බය වෙන දෙයක් නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ගුරු ඒ ගැහණු කෙනාට එතනින් යන්න කියනවා. මේ දේවල් ඔක්කොම සෙල්වි හැංගිලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒකෙන් තමයි ජීව කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා සෙල්වි දැනගෙන තියෙන්නේ. සෙල්විගේ තාත්තා ගෙදර ආවම අම්මා අඬාගෙන සෙල්වි ගැන හැම දෙයක්ම තාත්තට කියනවා. ඒක අහලා සෙල්විගේ තාත්තත් ගොඩක් ෂොක් වෙනවා. ඒත් සෙල්වි කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව කෑම කාලා ඉවරලා කාමරයට යනවා. මේ දේවල් අහලා අවුල් යන සෙල්විගේ තාත්තා ආපහු ගෙදරින් එළියට යනවා. පොලිසිය රමේෂ් ගැන ශේකර්ව ගෙනල්ලා ප්‍රශ්න කරනවා. ඒ වගේම ජීවගේ යාළුවා බාලවත් කියනලා ප්‍රශ්න කරනවා. බාලා කියනවා ඒ දෙන්නම ජීවත් වෙන්නේ එකම ඒරියා එකේ නිසා ලොකු කාලයක් එයා ජීවව දන්නවා කියලා. ජීව හිටපු ගමන් ෆෝන් ඕෆ් කරලා දවස් දෙක තුනක් අතුරුදහන් වෙලා ඉඳලා ආපහු එනවා කියනවා. ඒ ගැන ඇහුවම වැඩවලට ගමනක් ගියා කියලා තමයි ජීව බාලට කියලා තියෙන්නේ. එතනින් එහාට ජීව ගැන කිසිම දෙයක් බාලා දන්නේ නැහැ කියලා පොලිසියට කියනවා. ඒ නිසා ඉන්ස්පෙක්ටර් ජීවගේ තාත්තව හොයාගෙන යනවා. ඒ වෙනකොට ඔන්න ගීතා බාත්රූම් එකේ කණ්ණාඩිය ළඟ ඉද්දි මාක්ස් එකක් දාගත්ත කෙනෙක් එයාගේ ළඟට එනවා වගේ දැකලා හොඳටම කලබල වෙනවා. ඒත් ගීතාගේ ළඟට ඒ වෙලාවෙ ඉන්නේ සුන්දර්. ගුරු බ්ලැක්මේල් කරලා එපු වීඩියෝ එක දැක්ක වෙලාවෙ ඉඳන් ගීතා ඉන්නේ හැම වෙලාවෙම මේ වගේ හොඳටම බය වෙලා. ඒ නිසා සුන්දර් ගීතාව එළියට එක්කගෙන එනවා. එතකොට රඝු ඉන්නේ සුන්දර්ගේ ගෙදර. මේ වෙලාවේ ගීතට ආව කෝල් එක සුන්දර් ආන්සර් කරනවා. ඒත් ගුරු කියනවා එයා ගීතා එක්ක විතරයි කතා කරන්න කියලා. ඒ නිසා සුන්දර් ෆෝන් එක ගීතට දෙනවා. ගුරු කියනවා ලක්ෂ 50 අරගෙන එයා කියන ලොකේෂන් එකට ගීතට තනියම එන්න කියලා. ඒක අහන්න නැතුව වෙන කාවාරි එක්කගෙන ආවොත් වීඩියෝ එක ලීක් කරනවා කියලා තර්ජනය කරනවා. රෑමද හොඳටම බීලා අඬාගෙන ගෙදර එන සෙල්ලිගේ තාත්තා කොට්ටෙන් හුස්ම හිර කරලා සෙල්ලිව මරන්න හදනවා. ඒත් තාත්තට සෙල්ලිව මරන්න බෑ. ඒ නිසා තාත්තා හොඳටම අඬනවා.
තාත්තෙක් නැතුව ළමයෙක් හදන එක ලේසි නැහැ කියලා සෙල්ලි එහෙම දුක් විඳිනවා බලන්න තාත්තට හයියක් නැහැ කියනවා. ඒ නිසා ළමයාව නැති කරමු කියලා තාත්තා සෙල්ලිට කියනවා. අන්තිමට දෙමාපියෝ ගැන හිතලා සෙල්ලි ළමයාව නැති කරන්න කැමති වෙනවා. ගීතට තනියම ගුරු කිව්ව ලොකේෂන් එකට යන්න බය හිතෙනවා. ඒ නිසා සුන්දර් කියනවා එයා රඝු එක්ක ගීතාව ෆලෝ කරගෙන එන්නම් කියලා. මේ ගෙදර ගැන ඔත්තු බලන ඩොක්ටර් ගීතාගේ පස්සෙන් සුන්දර් එන එක ගැන ගුරුට කෝල් කරලා කියනවා. රමේෂ් මණී දෙන්න ඉන්නේ වයින් ෂොප් එකක. එතකොට එතන බීබී ඉන්න මිනිස්සෙක් කියනවා ඒ දෙන්නගේ මුරු නිවුස් එකට පෙන්නනවා කියලා. එතකොට තමයි එයාලා දෙන්නගේ ෆොටෝස් නිවුස් වල පෙන්නනවා කියලා මේ දෙන්න දකින්නේ. මේ වෙලාවේ ජීවගේ තාත්තා හොයාගෙන වයින් ෂොප් එකට ආව පොලිස් කාරයෝ රමේෂ් මණී දෙන්නව අල්ල ගන්නවා. ගීතාගේ පස්සෙන් ෆලෝ කරගෙන සුන්දර් රඝු එක්ක යනවා. ඒ අය ෆලෝ කරගෙන යන ඩොක්ටර් එයාගේ පස්සෙන්ම යනවා. ඉතින් වයින් ෂොප් එකෙන් එළියට අරගෙන යන රමේෂ් එතනින් යන ඩොක්ටර්ව දකිනවා. ඒ නිසා රමේෂ් කියනවා ඒ ඩෙඩ් බොඩි එක තිබ්බ කාර් එක ඒ මනුස්සයාගේ කියලා. ඒ මනුස්සයාගේ කාර් එක තමයි එයාලා එදා හොරකම් කළේ කියනවා. ඉතින් ඩොක්ටර්යි ගුරුයි ආව කාර් එක තමයි රමේෂ්ලා එදා හොරකම් කරලා තියෙන්නේ. ඉන්ස්පෙක්ටර් රමේෂ් පෙන්නපු මනුස්සයා ගැන ටිකක් සැක හිතෙනවා. ඒ නිසා එයාලා ඩොක්ටර් ෆලෝ කරන්න ගන්නවා. රෑමද අම්මයි තාත්තයි සෙල්ලියව ළමයාව නැති කරන තැනට එක්කගෙන යනවා. සෙල්ලියව චෙක් කරලා බලලා ඒ ඩොක්ටර් ළමයාව බෙහෙත් වලින්ම නැති කරන්න පුළුවන් කියලා බෙහෙත් වගේක් බොන්න දෙනවා. ඉතින් මේ බෙහෙත් බිව්වට පස්සේ විඳවන සෙල්ලිට ආපහු එදා වුණ සිද්ධියක් මතක් වෙනවා. ජීවා ඇත්තටම නරක කෙනෙක් කියලා දැනගත්තම සෙල්ලි ගොඩක්ම අවුලෙන් එතනින් යන්න හදනවා. එතකොට ජීවා සෙල්ලිව දැකලා කතා කරනවා. සෙල්ලි ජීවගෙන් අහනවා ජීවා මේ වගේ පහත් වැඩක් කරලාද සල්ලි හම්බ කරන්න කියලා. ජීවා එයා එක්ක එකට හිටිය එකත් ඒ වගේ වීඩියෝ කරගත්තද කියලා අහනවා. එතකොට ජීවා කියනවා අනිත් ජොබ් වගේම මේකත් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳ ජොබ් එකක් කියලා. එයා ළඟ දැන් ගොඩක් සල්ලි තියෙනවා කියලා ඒකෙන් ජීවට සෙල්ලි එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියනවා. ඒත් සෙල්ලි කියනවා ජීවා වගේ පහත් කෙනෙක්ගේ ළමෙක් කුසිය දරාගෙන ඉන්න එකටත් ලැජ්ජා වෙනවා කියලා. එතකොට තමයි ජීවා දැනගන්නේ සෙල්ලි ෆේක් නට් කියලා. සෙල්ලි ජීවට ආයේ එයාව හොයාගෙන එන්න එපා කියලා එතනින් යන්න හදනවා. ඒ ජීව එයාව දාලා යන්න එපා කියලා සෙල්ලිව නතර කරන්න හදනවා. ඒ නිසා සෙල්ලි ජීවව තල්ලු කරලා දාලා එතනින් යන්න හදනවා. එතකොට බිම වැටුණු ජීවගේ ඔළුව ගලක වැදිලා ලේ ගොඩක් ගලන්න ගන්නවා. එතකොට වාහනයක් එනවා දැක්ක නිසා සෙල්ලි හැංගෙනවා. ඒ වාහනේ එන ගුරුගේ ගෝලයා ජීවව දැකලා ගුරුව ගෙන්නලා ජීවව පෙන්නනවා. මේ ගුරුටත් ලොක්ෙක් ඉන්නවා. ඒ නිසා ගුරු ලොක්කට කෝල් කරලා කියනවා හොස්පිටල් එකට ගෙනිච්චොත් ජීවව බේර ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් එයාලා පොලිසියට අහුවේ කියලා ලොක්කා ගුරුට කියනවා ජීවව මරලා දාන්න කියලා. ඒ නිසා ගුරු ජීවගේ බෙල්ල කපලා මරලා දාලා ඩෙඩ් බොඩි එක කාර් එකේ ඩිකියට දානවා. මේ හැම දෙයක්ම හැංගිලා හිටිය සෙල්ලි දැකලා තියෙනවා. ඒක තමයි ජීව මැරුණා කියලා ආව නිවුස් එක දැකලා එදා සෙල්ලි ෂොක් වෙලා නැතේ. ඉතින් මෙහෙම සෙල්ලිට හම්බ වෙන්න හිටිය ළමයාත් නැති වෙලා යනවා. ගීතා ගුරු කිව්ව ලොකේෂන් එකට සල්ලි අරගෙන යනවා. එතන ගුරු වගේම ගුරුගේ ගෝලයෝ ගොඩක් ඉන්නවා. සල්ලි බෑග් එක ගත්ත ගුරු අහනවා එයා කියපු දේ අහන්න නැතුව දෙන්නෙක්ව එක්කගෙන ආවේ ඇයි කියලා. ගුරු ගෝලයට කියනවා ඒ දෙන්නව ඇතුළට අරගෙන එන්න කියලා. ඒ නිසා ගෝලයෝ රඝු සුන්දර් දෙන්නවත් මෙතනට අරගෙන එනවා. එතකොට සුන්දර් මේ ගෝලයට ගහලා එයා ළඟ තිබ්බ පොල්ලක් අතට ගන්නවා. ඒ පොල්ල රඝුට දීලා සුන්දර් කියනවා මෙතන ඉන්න එකෙක්වත් පණ පිටින් එළියට යන්න හොඳ නැහැ කියලා. එතකොටම එකපාරම රඝු ඒ පොල්ලෙන් සුන්දර්ගේ ඔළුවටම ගහනවා. ඒක නිසා සුන්දර් අඩසිහියෙන් බිම ඇදගෙන වැටෙනවා. ඇත්තටම මේ වැඩවල ලීඩර් තමයි රඝු කියන්නේ. රඝු තමයි ගුරුගේ ලොක්කා. ඉතින් රඝු තමයි හොස්පිටල් එකේ ලීප්ලට් එකත් එදා සුන්දර් බලන පත්‍රය ඇතුලේ තියලා සුන්දර මේ උගලට අහු කරගෙන තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකම මාස්ටර් මයින්ඩ් රඝු කියලා දැනගත්තාම සුන්දර් ගීතා දෙන්නම ෂොක් වෙනවා. රඝු ගීතට කියනවා වීඩියෝ එක ගැන කතා කරන්න කලින් ගෙදර ගිහින් තව ලක්ෂ 50ක් අරගෙන එන්න කියලා. මොකද මේ අයට හොඳට සල්ලි තියෙනවා කියලා එයාලා ළඟින් හිටපු රඝු හොඳටම දන්නවා. පැය දෙකක් ඇතුළත සල්ලි අරගෙන ආවේ නැත්නම් එයා සුන්දර මරනවා කියලා රඝු ගීතාව එතනින් යවනවා. ඊට පස්සේ රඝු සුන්දරට කියනවා සුන්දර එයාව දන්නේ අවුරුදු 6ක් විතරයි කියලා. ඒත් ඊට කලින් රඝු ගොඩක් දුක් විඳපු කෙනෙක් කියනවා. කන්න බොන්නවත් නැතුව දුක් විඳින කාලේ මිනිස්සෙක් කෙල්ලෙක් එක්ක ඉන්නවට රඝුට ලොකු ගාණක් දෙන්නම් කියලා තියෙනවා. රඝු කියනවා එයා එතනින් පස්සේ තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ කියලා. ළමයි නැතුව ට්‍රීට්මන්ට් වලට යන තැන්වල මේ රඝුගේ ගෝලියෝ ඉන්නවා. ඒ අයගේ ලිස්ට් ඒ නිසා ගෝලියෝ රඝුට ගෙනත් දෙනවා. ඊට පස්සේ රඝු එයාගේ බිස්නස් එක මාර්ගයෙන් ළමයි නැති අයව ප්‍රෙග්නන්ට් කරවලා ඒ අයව බ්ලැක්මේල් කරලා සල්ලි ගන්නවා. රඝු කියනවා එයාලා ළමයි හදාගන්න ඕන ගාණක් වියදම් කරන්න කැමති අය කියලා. ඒ නිසා ඒක රඝුගේ වාසිය කරගන්න එක විතරයි රඝු කරන්නේ කියනවා. එළියට යන්න ගිය ගීතා එතනට එන ඉන්ස්පෙක්ටර් දැකලා ඉන්ස්පෙක්ටර්ට හැම දෙයක්ම කියනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර්
ටීම් එක එක්ක මෙතනට එනවා. පොලිසියයි මැරයෝ අතර ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. ඒ අතරේ අඩසියෙන් හිටිය සුන්දරට සීයා ඇවිත් මෙයා එක්ක ෆයිට් කරන්න ගන්නවා. රමේෂ් මණී දෙන්නත් මැරයොන්ට ගහනවා. ඉන්ස්පෙක්ටර් ගීතාට සල්ලි බෑග් එක අරන් එතනින් යන්න කියනවා. ඒත් සල්ලි බෑග් එක අරගෙන එතනින් යන්න ගිය ගීතා පැටලිලා බිම වැටිලා බඩ වැදෙනවා. ඒකෙන් ගීතට ගොඩක් අමාරු වෙනවා. ඒක නිසා කේන්ති ගිහින් රගුට සුන්දර වගේම ඉන්ස්පෙක්ටර් දෙන්නම හොඳටම ගහනවා. ඒ අය හැමෝම ඇරස්ට් කරලා අමාරු වෙලා ඉන්න ගීතාව ඉක්මනින් හොස්පිටල් එකට ගෙනියනවා. ටික වෙලාවකින් ડોක්ටර් ඇවිත් කියනවා එයාලට ගීතාව විතරයි බේර ගන්න පුළුවන් උනේ. බඩේ හිටිය ළමයාව බේර ගන්න බැරි වුණා කියලා. ඉතින් ළමයා නැති වුණා කියන එක දැනගත්තාම සුන්දර ගොඩක් දුක් වෙනවා. ඒක දැකලා ඉන්ස්පෙක්ටර් ටිකක් සුන්දර එක්ක කතා කරනවා. සුන්දර කියනවා ළමයෙක් නිසා තමයි මේ හැම අරගලයක්ම කළේ කියලා. එයාට මුලින්ම එයා හරි පිරිමියෙක් නෙවෙයි. එයාට කවදාවත් ළමෙක් හදන්න බැහැ කියලා ගීතට කියන්න තිබුණා කියලා සුන්දර කියනවා. එතකොට ඉන්ස්පෙක්ටර් අහනවා ළමෙක්ට උපත දුන්නොත් විතරද පිරිමියෙක් වෙන්නේ කියලා. ඉන්ස්පෙක්ටර් කියනවා එයාගේ ලොකු තාත්තගේ දුව ආදරය කරලා කසාද බැන්දා කියලා. ඒත් ළමයි 3 දෙනෙක් ඉද්දි හස්බන්ඩ් එයාව දාලා ගිහින් තියෙනවා. දැන් ඉතින් මේ කෙල්ල ළමයි 3 දෙනාව හදන්න ගොඩක් දුක් විඳිනවා කියනවා. ළමෙක්ට උපත දෙන කෙනා නෙවෙයි ඒ ළමයාව ළඟ ඉඳන් හරියට හදන කෙනා තමයි හරි පිරිමියෙක් කියන්නේ කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. ඉන්ස්පෙක්ටර් කියනවා එක පැත්තකින් ළමයි නැතුව ළමයිව හදන්න උත්සාහ කරන ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා. ඒ වගේම දෙමාපියන්ගේ සෙනෙහස විඳින්න හීන දකින අනාථ ළමයි ගොඩක් ඉන්නවා කියලා. ඒ වගේම මේ දෙගොල්ලෝ අතරම මේ වගේ ක්‍රයිම් බිස්නස් කාරයොත් ගොඩක් ඉන්නවා කියනවා. ඉන්ස්පෙක්ටර් අහනවා ලක්ෂ ගාණක් වියදම් කරලා තමන්ගේ ළමෙක් හදන්න try කරන මිනිස්සු ඇයි දෙමාපියන්ගේ සෙනෙහස බලාපොරොත්තු වෙන්න අනාථ ළමයෙක්ව අරන් හදාගන්න හිතන්නේ නැත්තේ කියලා. ඒ නිසා සුන්දරට ඒ ගැන ටිකක් හිතලා බලන්න කියනවා. ගීතාව ටික වෙලාවකින් වෝඩ් එකට ගෙනාවහම සුන්දර ගිහින් ගීතා එක්ක කතා කරනවා. සුන්දර කියනවා කසාද බඳින්න ගෙදරින් බල කරපු නිසා එයාගේ අඩුපාඩුව හංගලා එයා ගීතාව කසාද බැන්දේ කියලා. ඒත් ටික කාලෙකින් ළමෙක් නැද්ද කියලා හැමෝම ගීතාගෙන් ප්‍රශ්න කරන්න ගත්තම තමයි සුන්දරට ඇත්තට මේ ගැන වේදනාවක් දැනලා තියෙන්නේ. ඉතින් එයා එයාගේ ප්‍රශ්නේ හංගපු එකට සුන්දර ගීතාගෙන් සමාව ඉල්ලනවා. එතකොට ගීතා කියනවා එයාට ඒ ගැන කලින්ම කියන්න තිබුණා කියලා. එයාට ළමෙක් වටිනවා වුණත් ඊට වඩා ගීතට සුන්දර වටිනවා කියනවා. මේකෙන් පස්සේ මේ දෙන්නම ඉන්ස්පෙක්ටර් කිව්ව එක ගැන හිතලා හොඳ තීරණයක් ගන්නවා. ඊට පස්සේ අන්තිමට මේ දෙන්න අනාථ නිවාසයකින් ළමෙක් හදාගන්න ගන්නවා. ඔන්න මෙහෙම තමයි මේ සංවේදී අවසානයක් වගේම හැමෝටම ආදර්ශයක් දෙන ගමන් මෙන්න මේ ලස්සන මූවි එක මෙන්න මේ විදිහට අවසන් වෙනවා. ඉතින් අද ෆිල්ම් එක ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ෆිල්ම් එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ සුපිරිම ෆිල්ම් එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.